හයි කොහොමද ගොල්ලන්ට 2026 මගේ channel එකේ දාන පළවෙනි vlog එක තමයි මේ. ඒකත් 2026 vision board එක මම හදාගත්තේ කොහොමද කියලා පෙන්වන වීඩියෝ එක. 2026 vision board එක හදන්න කලින් ඔන්න මම අද උදේම නැගිටලා ඉවර වෙලා මගේ කාමරේ ලස්සනට අස් කරගත්තා. අස් කරගෙන ඉවර වෙලා vision board එකට on කරන බඩු ටික ගේන්න යන්න ඕනේ හින්දා ටක් ගාලා ලෑස්ති වෙනවා. ඊට කලින් මම කියන්න ඕනේ vision board එක මං හදාගන්න. ඒ කියන්නේ මම vision board මේ හදන තුන්වෙනි එක 2024 හැදුවා. ආයෙ 2025 හැදුවා. 2026 හැදුවා. 2024 25 හදපු දෙක නම් දැන් නැහැ. අයින් කරලා ඉවරයි මේ දෙක. හැබැයි මං හිතාගත්තා මේ 2026 එක අර මට පුළුවන් විදිහට චූටි goals ටිකක් හදාගෙන ඉවර වෙලා ලස්සනට vision board එක හදාගෙන ඒ vision board එකේ විදිහට මේ අවුරුද්ද මම ලස්සනට කොහොමද කරගෙන යනවා කියලා. හරි. මුලින්ම කාමරය අස් කරලා ඉවර කරගත්තා. ඔන්න දැන් මම යන්නේ ලෑස්ති වෙන්න. දැන් අපි යමු බඩු ටික අරගෙන එන්න. මනලෝල රංගසේනා හදේසියුම් වදහරා නැවතිලානේ නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා. හරි ඔන්න මම මගේ බඩු ටික අරගෙන ආවා. ගෙනාවේ නම් විසිල් බෝඩ් එකයි මට ඕන කරන print out එකයි එතකොට චුටි ගාමේකුයි ගෙදර කතර තිබ්බා ඒ ටිකයි ඔක්කොම ළඟට කරගෙන ඔන්න දැන් මං හදන්නේ vision board එක ලස්සනට හදාගන්න. මම මේ print out ටික ගත්තේ ඒ කියන්නේ මේ photos ටික download කරගත්තේ Pinterest app එකකින්. ඇත්තට මේකේ ලස්සන photos තියෙනවා. ඕනි කරන goals වලට යන්න ඕනි කරන photos තියෙන්නේ. අනේ ටික හරි ලස්සනට මේකේ තියෙනවා. හිරිවැටුණු සඳසේ නිදිවර පුරමා තනි වෙන්න හදවත් දැන් හිගයි වෙහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ. vision board එකක් කියන්නේ මොකද්ද කියලා මේ වෙනකොට ඔයගොල්ලෝ හැමෝම වගේ දන්නවනේ. ජීවිතේ අපි achieve කරගන්න හීන ඉලක්ක වගේ දේවල් එකට එකතු කරලා ඉවර වෙලා අපිට අස්මානී පේන විදිහට board එකකට හදාගන්න එක තමයි vision board එක කියලා කියන්නේ. vision board එකේ විදිහට හරි ලස්සනට අපේ ජීවිතයේ තියෙන හීන ඉලක්ක ඒ හැමදේම හරි ලස්සනට ගලාගෙන යන්න නම් vision board එකත් හරි ලස්සනට අපි හදා ගන්න ඕනේ නේද? ඉතින් ඒකට අපි achieve කරගන්න හිතන් ඉන්න දේවල් අපේ goals අපේ target ඒ හැමදේම හරි ලස්සන photos වලින් අපිට දැන් තාක්ෂණීය දිනුවත් එක්ක හරි ලස්සනට ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් විදිහට ඒ දේවල් ලස්සනට අරගෙන vision board එක ලස්සනට හදා ගන්න. හරි ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ vision board එක හදන්න කලින් චූටි පොතක් අරගෙන ඔයාලට ඕන කරන goals ටික එකේ පිළිවෙල ලියා ගන්න. හිතන්නකෝ ඔයාලට ඕන කරන goals මෙහෙමනම් ඔයා වතුර බන අඩු කෙනෙක් නම් මේ අවුරුද්දේ වැඩිපුර වතුර බනවා. ඔයා පොත් කියවන්න ආස කෙනෙක් නම් මේ අවුරුද්දේ තව වැඩිපුර පොත් කියවනවා. ඔයාට ගොඩක් කේන්ති යන කෙනෙක් නම් මේ අවුරුද්දේ මං කේන්ති පාලනය කරගෙන ඉන්නවා කියලා චුට්ටක් ලියාගන්න. හරිද? අන්න ඒ වගේ හිතන්නකෝ ඔයා මේ පාර මේ අවුරුද්දේ හරි ලස්සනට අවුරුදු සමරන හිතන් ඉන්නවා නම් අන්න ඒකත් ඔයා ආස කරන දෙයක්නේ. ඉතින් ඒකත් ලියාගන්න. එතකොට තව ෆෝන් එකක් එතකොට කොහේ හරි travel කරන්න හිතන් ඉන්නවා නම් අන්න ඒ වගේ චූටි goals මේ vision board එකට
ලස්සනට අලවන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා හිතන් ඉන්නා නම් මේ අවුරුද්දේ මං සල්ලි ගොඩක් ඉතුරු කරනවා කියලා අන්න ඒ වගේ දේවලුත් මේ විෂන් බෝඩ් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලා හරි ලස්සනට ඒ දේවල් හරියට පින්තූර වලට අරගෙන ලස්සනට හදාගත්තට පස්සේ ඔයාලටම ආස හිතනවා විෂන් බෝඩ් එක දැක්කහම අනේ මේ දේවල් ඇත්තටම වෙනවා නම් කියලා. ඉතින් ඒ දේවල් වලට හඹාගෙන යන්න නම් ඒ දේවලුත් ලස්සනට පිළිවෙලට කරගන්න එපයි අපි. මුලින්ම අපි විෂන් බෝඩ් එක ලස්සනට හදාගෙන හිටියට පස්සේ මේ අවුරුද්දේ අපි කොහොමද යන්න ඕනි කියන දේ නිකම්ම අපේ ඔළුවට වැටෙනවා. අරලිය මල් පාවී ඇවිදින් නුඹ ළඟ හිඳ හොරහින් බලනා දෝතරේ පැන්ගෙන විතුන් දාවන මා ළඟ හිඳ උත්සම් කරනා දන්නවී විරසක වීලා දැන් මං ඔන්න ඔය විදිහට මගේ ෆොටෝස් ටික මේ බෝඩ් එකේ ලස්සනට අලවගත්තා. අලවගන්න ගමන් මං හිතුවා ඇත්තටම අපිට මේ අවුරුද්දේ මේ දේවල් හරි ලස්සනට ඇචීව් කරගන්න පුළුවන් වෙනවා නම් කියලා. ඇත්තටම අපි බලමු නේද? මේ අවුරුද්දේ අන්තිම වෙද්දී හරි ලස්සනට අපිට මේ දේවල් ඇචීව් කරගන්න පුළුවන්ද කියලා. ඒ විතරක් නෙමෙයි මේක බලන ඔයාගේ ලස්සන හීන ඉලක්ක හැමදේම හරි හිතන විදිහටම හරියටම සාර්ථක වෙන්න කියලා මං හිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔයා මේ වෙනකොට විෂන් බෝඩ් එකක් හදලා නැත්නම් අදම පටන් ගන්න. අවුලක් නැහැ. ජනවාරි පටන් ගත්තා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ හීන තියෙන්නේ ඔයාගේ හිතේ. ඔයාගේ ඉලක්ක තියෙන්නේ ඔයාගේ හිතේ. ඉතින් ඔයා කැමති විදිහට ඒ දේවල් හඹාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයා අදම විෂන් බෝඩ් එකක් හදන්න try කරන්න. ඔයාට පුළුවන් විදිහට හරි ලස්සන goals achieve කරගන්න. ඒ වගේම targets වලට යන්න ඒ විෂන් බෝඩ් එක ගොඩක් උදව් වෙනවා. ඉතින් දැන් මම මගේ විෂන් බෝඩ් එක නම් හදලා ඉවරයි. මෙතන ඉඳලා තියෙන්නේ මගේ විෂන් බෝඩ් එක ලස්සනට මම හදාගත්තේ කොහොමද කියලා. ඔයගොල්ලොත් බලලා විෂන් බෝඩ් එක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි මගේ මේ පළවෙනි vlog එකකින් නා චූටි අඩුපාඩු ඇති. අඩුපාඩු තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් මම ගිහින් එන්න. බයි.